Hello everyone. අද මාර්තු 10 2026 වෙලාව 4:00මාරයි. මම අද රිවිව් කරන්න යන්නේ ලතාෆා හවුස් එකේ එන ගොඩක් ෆේමස් පර්ෆියුම් එකක්. අමීර් අල් ඌද් ඉන්ටෙන්ස් ඌඩ් අගාවුඩ් පර්ෆියුම් වලට කැමති අයට අගාවුඩ් කියන්නේ සරාගාවුඩ් නෙමෙයි ස්වීට් අගාවුඩ්. ඒ වගේම වෝම් ඉන්ටෙන්ස් පර්ෆියුම් වලට කැමති අයට මේක හොඳ ඔප්ෂන් එකක්. මේක අපි කතා කරමු මොන පර්ෆියුම් එකෙන්ද ඉන්ස්පයර් වෙලා තියෙන්නේ, ඒ වගේම කොහොමද සෙන්ට් ප්‍රොෆයිල් එක, ඒ වගේම ප්‍රොජෙක්ෂන් එක, පර්ෆෝමන්ස් කොහොමද කියලා. මේ පර්ෆියුම් එක මම අරගෙන එච්චර වැඩි කාලයක් යන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ජූස් එක පොඩ්ඩයි ඉවරලා තියෙන්නේ. මේක මම වෙයාරින්ස් 4ක් විතර කරලා තියෙනවා. ඔයගොල්ලෝ බැලුවොත් ලතාෆා පර්ෆියුම්ස් රෑන්ක් කරපු වීඩියෝස් YouTube එකේ රිවිව් වීඩියෝස් වල ගොඩක් රිවිව්ස් වල টপ 5 එකේ තියෙන පර්ෆියුම් එකක් තමයි මේක අමීර් අල් ඌද් ඉන්ටෙන්ස් ඌඩ් පර්ෆියුම් එක. ලතාෆා පර්ෆියුම්ස් ගත්තොත් ඒක ලතාෆා කියන්නේ ඩූප් හවුස් එකක්. ඒගොල්ලෝ ගොඩක් ෆේමස් ලක්ෂරි පර්ෆියුම්ස් වගේම design of fragrances inspire කරලා තමයි හදන්නේ ඒගොල්ලන්ගේ perfume. ඒගොල්ලන්ගේ කීපයක් තියෙනවා unique perfumes උත්. මේක inspire වෙලා තියෙන්නේ ගොඩක්ම ප්‍රසිද්ධ designer fragrance එකක් වෙන by the fireplace කියන perfume එක. මට house එක නම මතක නැහැ, sorry. by the fireplace. ඒක ගොඩක් fireplace එක නැත්නම් ගිනි මැලයක් ළඟ එන ස්මෙල් එකක්, සුවඳක්, ඒ වගේ ෆීලිං එකක් දෙන පර්ෆියුම් එකක්. ගොඩක් කෝසි වෝම් ඉන්වයිටිං ෆ්‍රේග්‍රන්ස් එකක්. සාමාන්‍යයෙන් මෙහි මුදලින් ගත්තොත් ලංකාවේ සාමාන්‍යයෙන් 30000ක් 40000ක් විතර යනවා මේ පර්ෆියුම් එක. සෝ මේක ඉතාමත්ම හොඳට බ්ලෙන්ඩ් කරපු පර්ෆියුම් එකක්. මම ඇත්තටම ඔරිජිනල් OG එක එක්ස්පීරියන්ස් කරලා නැහැ. මම දන්නේ නැහැ by the fireplace කොහොම ස්මෙල් එකක් තියෙන්නේ කියලා. හැබැයි ගොඩක් රිවිව්ස් වලින් මට දැනගන්න හම්බුණා මේකට යම් තාක් දුරට සමානතාවයක් තියෙනවා කියලා 80ක් විතර. හැබැයි මේ පර්ෆියුම් එක වෙන ඩිරෙක්ෂන් එකක යනවා. මේකෙම මේ පර්ෆියුම් එකේ යුනික් ඩිරෙක්ෂන් එකක යනවා. ඒ වගේම ඒක හොඳ චේන්ජ් එකක්. සෝ මේක 1-to-1 ඩූප් එකක් නෙමෙයි by the fireplace පර්ෆියුම් එකේ. මේක පොඩි ට්විස්ට් එකක් එක්ක තියෙන පර්ෆියුම් එකක්. ඉස්සරහ අපි බොටල් එක ගැන පොඩ්ඩක් බැලුවොත් මේක ගොඩක් තද හાર્ඩ් සොලිඩ් බොටල් එකක්. ගොඩක් බරයි. අපිට පේන ලස්සන ඩිසයින් එකක් මෙතන. ජූස් කලර් එකත් ගොඩක් මම කැමති කලර් එකක්. ඇම්බර් පාට නිකන් ලික පාට කලර් එකක්. ඒකෙන් අපිට පේන්නේ මේක ටිකක් සැර පර්ෆියුම් එකක් කියලා. මේක අර ෆ්‍රෙෂ් පර්ෆියුම් එකක් නෙමෙයි. මෙතන තියෙනවා අපිට යටින් ලතාෆා ස්ටිකර් එක. ප්‍රසන්ටේෂන් එක ගොඩක් හොඳයි. හොඳට ඇල්ලෙන බෝටල් එකක්. කැප් එක සෑහෙන බරයි. ඒතරම කැප් එක ගත්තොත් මම හිතන්නේ මේකේ බරට පොඩ්ඩක් අඩු බරක් වගේ තමයි දැනෙන්නේ මේක ගැලවුවාම. මේක ගල් යකඩ කැප් එකක්. මම හිතන්නේ මං ගාව තියෙන බරම කැප් එකක් මේක. මේක හොඳට ෆිට වෙනවා. මැග්නටික් එකක් නෙමෙයි. ඇටමයිස් එක ගොඩක් හොඳයි. ඇත්තටම ඇටමයිස් එක එච්චරම හොඳයි කියන්න බෑ. මේක ස්ප්‍රේ වෙනවා හොඳට. හැබැයි වැඩියෙන් ස්ප්‍රෙඩ් වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒක පර්පස්ලි මේගොල්ලෝ කරලා තියෙන්නේ. මේක ටිකක් සැර පර්ෆියුම් එකක් හින්දා ලොකු ස්ප්‍රෙඩ් එකක් ආවොත් ටිකක් ඕවර් පවරින් වෙන හින්දා වෙන්නේ නැති. ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳ ඒ ස්ප්‍රේ එකෙන් හොඳ පර්ෆෝමන්ස් එකක් එනවා. මේක වැඩිය ස්ප්‍රේ කරන්න ඕන පර්ෆියුම් එකකුත් නෙමෙයි. සාමාන්‍ය ස්ප්‍රේස් 3-4ක් හොඳටම ඇති. කැප් එක. ඉතින් බොක්ස් එක මම බොක්ස් එකක් ගෙනාවා. normal cardboard box එකක්. ටිකක් recycle material එකක් වගේ තියෙන්නේ. made in UAE කියලා තියෙනවා ලතාෆා බොක්ස් එක. එතකොට මේකේ මොන වගේ පර්ෆියුම් එකක්ද මේක? ඇත්තටම මේකේ note breakdown එක ගත්තොත් මට සම්පූර්ණ note breakdown එක මම දන්නේ නැහැ මොනවද මේකේ ගොඩක්ම තියෙන්නේ. ඒ කියන්නේ හැම නෝට් එකම මම දන්නේ නැහැ. මේක කම්ප්ලෙක්ස් ෆ්‍රේග්‍රන්ස් එකක්. මේක සාමාන්‍යයෙන් 7-8ක් තියෙනවා නෝට්ස්. ඒ ගොඩක්ම ප්‍රොමිනන්ට් එළියට එන්නේ මේකේ තියෙනවා ස්පයිසි නෝට්ස්. ඒ වගේම අගාවුඩ්
note එකක් තියෙනවා. ඒක හරි pleasant agavwood එකක්. අර rough middle eastern agavwood එකක් නෙමෙයි. මේ agavwood smell එක තමයි මේකේ uniqueness එක කියලා ගොඩක් අය කියන්නේ by the fireplace වලට වඩා by the fireplace එකේ agavwood ගතිය නැහැ කියලා කියනවා කට්ටිය. ඒ වගේම මේකේ marshmallow smell එකක් එනවා. නිකන් ගිනි උඳුනක් ගාව ගිනි මැලයක් ගාව එන සුවඳ. දර පිච්චෙනකොට එන සුවඳ. ගිනි මැලයක් අවුස්සද්දි එන warm smell එක ඒ vibe එක නියමටම capture වෙලා තියෙනවා මේ fragrance එකේ. එතකොට එහෙම බැලුවාම අපිට හිතා ගන්න පුළුවන් මොන විදිහේ occasions වලද මේක හොඳ කියලා. මේක ගොඩක්ම හොඳ date night එකකට. date night එක උනත් මම හිතන්නේ ගොඩක් close. ඒ කියන්නේ පළවෙනි date එක නෙමෙයි ගොඩක් අර girlfriend හරි wife නම් ඇත්තටම අදාළ නැහැ. මොකද කොහොමද wife ඔයගොල්ලන්ගේ ළඟ ඉන්න හින්දා මම කියන්නේ අපි කියමු relationship එක ටික දුරක් ගියාට පස්සේ girlfriend ටිකක් ළඟ තියාගෙන ඉන්න level එකේ ඉන්නකොට මේ වගේ perfume එකක් වෙයා කළාම ලොකු අර warm feeling එකක් එනවා. කියන්නේ protective ගොඩක් ඒ protective ගතිය තමයි මට මේකේ එන්නේ මේකේ personality. මොකද මේකේ fireplace එක smell එකක් එන හින්දා. fireplace එක smell එකක් කිව්වම මම කියන්නේ මේ chimney එක ඒ වගේ නිකන් අර ගින්දරට කර වෙච්ච හැම ස්මෙල් එකක් නෙමෙයි. මේක හරි ප්ලසන්ට් මාර ලස්සන ස්මූත් ස්මෙල් එකක් තමයි මේකෙන් එන්නේ. මේක ගොඩක් හොඳට perform කරනවා. මම මේක මැසරේට් කරලා නැහැ. මේක මැසරේට් කරනවා කියන්නේ perfume එක ටිකක් පාවිච්චි කරලා මාසයක් දෙකක් තියනවා පාවිච්චි නොකර. එතකොට මේකේ හොඳට blend වෙලා මේකේ සුවඳ තවත් විහිදිලා යනවා. projection එක තව වැඩි වෙනවා. ඒ කරන්නේ නැතුව වුණත් මේක සාමාන්‍යයෙන් පැය 6ක් විතර තියෙනවා. performance එක projection එක ගොඩක් හොඳයි. විහිදිලා යනවා projection එක. සියාජ් එක ඒ කියන්නේ සෙන් trail එකක් තියෙනවා හොඳ. මට මේකට compliments කීපයක් හම්බෙලා තියෙනවා ඔෆිස් එකෙන්. එක ගර්ල් කෙනෙක් විශේෂයෙන්ම එයා මම හිතන්නේ agavwood smell එකට ගොඩක් කැමති කෙනෙක්. එයා කිව්වා මට මතකයි මේක මාර pleasant perfume එකක් කියලා. ඒ ඇත්තටම කම්ප්ලිමන්ට්ස් ආවත් නැතත් මම ව්‍යා කරන જાතිය perfume එකක්. මොකද මම personally හරි කැමතියි මේ profile එකට. මේක ටිකක් වෙනස් එකක්. ඔයගොල්ලන්ගේ collection එකේ agavwood perfume එකක් ඇත්තම තියෙන්න ඕනේ. ගොඩක් versatile. ඒ වගේම daily ව්‍යා කරන්න උනත් මේ වගේ perfume එකක් පාවිච්චි කරන කිසිම අවුලක් නැහැ. මොකද මේක හරි unique හරි pleasant smell එකක් තියෙන. so මම මේක ඔෆිස් වල කරනවා ප්‍රශ්නයක් නැහැ. ගොඩක්ම මේකේ identity එක තියෙන්නේ රෑ වෙලාවක. එහෙම නැත්නම් සීතල වගේ weather එකක් තියෙන. weather එක බැලුවොත් අවුව දවසක නෙමෙයි. ඇත්තටම මම ඒක එච්චර ගණන් ගන්න නැහැ. perfume එක ව්‍යා කරන වෙලාව ඒ වගේම කාලය. හැබැයි ඒකේ logic එකක් තියෙනවා. මොකද මේක fresh perfume එකක් නෙමෙයි. අපි notes ගත්තොත් මේකේ තියෙන agavwood, woody notes, marshmallows ඒ වගේ notes අපි දවල් වරු කියන්නේ රස්න වේලාවක පාවිච්චි කරන්න හොඳ perfume එක කියන්නේ ideal perfumes වල තියෙන lemon, sea notes, melon, floral notes ඒ වගේ notes. මොකද දවල් කාලේ ඒ වගේව තමයි ගොඩක්ම වදින්නේ. හැබැයි මේ වගේ perfume එකක් කියන්නේ notes බැලුවොත් ඒ වගේ rough ටිකක් සැර notes තියෙන perfume ideal වෙන්නේ evening wears වලට. අවුව නැති වෙලාවක. ඒ වගේම weather එක ගත්තොත් රස්න වෙලාවකට වඩා සීතල දවසක්. ඒක තමයි හොඳට මේක පැතිරිලා මේකේ projection එක මේකේ smell එක පැතිරිලා කට්ටියට enjoy කරන්න පුළුවන්. අර harshness එකක් නැතුව ඒ වගේ වෙලාවක මේ වගේ perfume එකක් ඈතින් දැනෙද්දි smell එක මාර feeling එකක් එන්නේ. තමන්ටත් වඩා වෙන කෙනෙක්ට. ඒකින්ද පොඩ්ඩක් මයින්ඩ්ෆුල් වෙන්න අපි ඔයගොල්ලෝ perfume journey එක continue කරන් යද්දි ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ගනී. මොකද initially මාත් ඇත්තටම ඒක එච්චර කියා කලේ නෑ. හැබැයි මේකේ නියම magic එක එන්නේ මේ වගේ perfume එක විශේෂයෙන්ම ඒක රෑ වෙලාවක මොකක් හරි event එකකට යද්දි එහෙම නැත්නම් සීතල දවසක වැහැලා ටිකක් misty කාලගුණයක් තියෙන දවසක ගිනි අවුවට පායන දවසක නෙමෙයි. හැබැයි ඔෆිස් එක නම් ආව යා කරන්නේ ප්‍රශ්නයක් නැහැ. AC environment එකක් හින්දා කොහොමත් රස්නෙන් දැනෙන්නේ නැති හින්දා මේ ඒක ප්‍රශ්නයක් නැහැ. so මම ඇත්තටම මේක ගොඩක් enjoy කරන perfume එක.
ඊට අමතරව මට මොකද කියන්න දෙයක් නැහැ මේක ගොඩක් හොඳ perfume එකක් අනිත් දේ තමයි මේකේ price එක මේක ටිකක් expensive perfume එකක් මේක cheap එකක් නෙමෙයි ඔයගලන්ට cheap alternative එකක් මේක ගන්න ඕන නම් ලතාෆා ළඟම තියෙනවා pure oud කියලා perfume එකක් ඒක සාමාන්‍ය මීටරට භාගයක් විතර එන්නේ price එක පොඩක් search කරලා බලන්න හැබැයි මේ perfume එකත් discount එකකට ගන්න පුළුවන් ඇත්තටම වටිනවා සාමාන්‍යයෙන් මම හිතන්නේ මම මේක ගන්නේ 20000ක් වගේ වුණේ මේක. දැන් සාමාන්‍යයෙන් 13000 15000ක් විතර වෙන්න පුළුවන්. ඊටත් වඩා ඩිස්කවුන්ට් සීසනල් ඩිස්කවුන්ට්ස් මේක මම වැඩිපුර දැකලා නැහැ මම තැනක දෙක දැකලා තියෙනවා. හොඳ ගානකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 10000ක් වගේ ඔකට වගේ මේකට සෙට් වෙනවා නම් ඇත්තටම හොඳ ඩීල් එකක්. මොකද කිසිම ප්‍රශ්න නැතුව ගන්න පුළුවන්. ගොඩක් එක්ස්පෙන්සිව් වයිබ් එකක් තියෙන. සාමාන්‍යයෙන් 60000ක 70000ක ලක්ෂයක වුණත් වයිබ් මේ ෆීලින් එකක් තියෙන perfume එකක් මේක. pure oud perfume එක මේකට alternative එකක් ඒකත් ලතාෆා ළඟම තමයි. ඒකත් මේ වගේම අගාවුඩ් බේස් perfume එකක් මෙච්චර quality blend එකක් නෙමෙයි ඒ වුණාට job එක කරනවා ඒක. මේ vibe එක තියෙනවා. ඒකේ ඇත්තට marshmallows woody notes නැහැ. ඒකේ තියෙන cinnamon note එකක්. අගාවුඩ් and cinnamon තමයි mainly දෙන්නේ. තව spices තියෙනවා. ඒකත් ගොඩාක් ලස්සන හොඳ projection එකක් තියෙන perfume එක. මම ඉස්සරහට ඒක ගැන review එකක් කරන්නම්. so ඇත්තටම ඔයගොල්ලන්ට මේකට ස්පෙන්ඩ් කරන්න කැමති නැත්නම් ඒ amount එක ඇත්තටම POD ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 6000කට වගේ ඊට අඩුවෙන් ගන්න පුළුවන් ඩිස්කවුන්ට් එකක් යටතේ එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඔයගොල්ලෝ මේ perfume එක පාවිච්චි කරලා තියෙනවා නම් ලතාෆා අමීර් අල් ඌඩ් ඉන්ටෙන්ස් ඌඩ් මත තියන්න තව තියෙනවා අමීර් අල් ඌඩ් කියලා. මේක අමීර් අල් ඌඩ් ඉන්ටෙන්ස් ඌඩ් කියලා තියෙන මේ පල්ලෙහා මේ මතකතු හරියට නම බලලා ගන්න perfume එක ගන්නවා නම් මොකද අමීර් අල් ඌඩ් කියන්නේ වෙන perfume එකක්. මේක ඒකේ intense version එක මම දන්නේ නැහැ. එහෙම තමයි ඒගොල්ලෝ brand කරන්නේ. මේක by the fireplace කියන designer niche category දෙකටම අදාළ වෙනවා මේ perfume එක. ඒක inspire කරලා හදපු එකක්. ගොඩක් ලස්සන හොඳ performance එකක් තියෙන perfume එකක්. so ඔයගොල්ලෝ මොනවා හරි ideas තියෙනවා නම් ideas නෙමෙයි මම කියන්නේ ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් comment section එකේ මට කියන්න. වගේම ඔයගොල්ලන්ගේ experience එකක් තියෙනවා නම් මේ perfume එක එක්ක මම කැමතියි ඒක ගැන දැනගන්නත්. එහෙනම් අපි ළඟදීම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you guys. bye.